වෙනිසියුලාව කියන්නේ ලෝකෙම විශාලතම තෙල් සම්පත තියෙන රටයි. නමුත් විශාලතම තෙල් සම්පත තිබිලත් වෙනිසියුලාව බංකොලොත් රාජ්‍යයක්. ස්වභාවික සුන්දරත්වයෙන් පරිපූර්ණ රටක් වුණත් මෙහි ජීවත් වෙන ජනතාවගෙන් බහුතරයක්ගේ ජීවිත නම් සුන්දර නැහැ. දුප්පත්කමෙන් තමයි ජීවිත ගෙවෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් වෙනිසියුලාව ගැන සහ ඔබට වැදගත් තොරතුරු කතා කරනවා. දකුණු ඇමරිකානු රටක් වන වෙනිසියුලාව වර්ග කිලෝමීටර් 9,12,50ක් පමණ විශාලත්වයක් සහිත රටක්. විශාලත්වය අනුව වෙනිසියුලාව ලෝකයේ 32 වන විශාලතම රටයි. වෙනිසියුලාව රටවල් 3ක් සමග දේශ සීමා මායිම් බෙදා ගන්නවා. එය බටහිර දිශාවෙන් කොලොම්බියාව, නැගෙනහිරින් ගයනාව සහ දකුණෙන් බ්‍රසීලය සමගින්. වෙනිසියුලාව උතුරෙන් අට්ලාන්ටික් සාගරයට මායිම් වෙනවා. ඒ වගේම අට්ලාන්ටික් සාගරයේ වෙනිසියුලාව දූපත් රැසකට හිමිකම් කියනවා. ගයනාව සමග දේශ සීමා අර්බුදයක් වෙනිසියුලාවට තියෙනවා. ගයනාවේ එස්සිකුයිබෝ ප්‍රදේශය වෙනිසියුලාවට අයිති කියලා තමයි ඔවුන් කියන්නේ. වෙනිසියුලා ගයනා දේශ සීමා අර්බුදය එස්සිකුයිබෝ ප්‍රදේශයේ වටා ඇති ඉතිහාසමය, නීතිමය සහ භූරාජ්‍යමය විවාදයක්. ජාත්‍යන්තර මට්ටමින් දැඩි උනන්දුවක් ඇති කර ඇති මෙම ආරවුල ආර්ථික සහ ආරක්ෂක වශයෙන්ද වැදගත්. ඒ වගේම එස්සිකුයිබෝ ප්‍රදේශය ගයනාවේ භූමියෙන් 70%ක් පමණ වෙනවා. වෙනිසියුලාව දකුණු ඇමරිකාවේ ජෛව විවිධත්වයෙන් පොහොසත් රටවල් වලින් එකක්. රටේ දකුණු ප්‍රදේශ ඇමසන් වනාන්තරයට අයත් වෙනවා. ඒ වගේම ලෝකයේ උසම දිය ඇල්ල වන ඒන්ජල් පිහිටලා තියෙන්නෙත් වෙනිසියුලාවේ. එහි උස මීටර් 979ක් පමණ වෙනවා. දැන් අපි වෙනිසියුලාවේ ඉතිහාසය ගැන හොයලා බලමු. වර්තමානයේ වෙනිසියුලාවේ ප්‍රදේශය ස්වදේශික ජාතීන් විසින් පුරාණ යුගයන් වල සිට වාසය කළ රටක්. 1522 වර්ෂයේදී ස්පාඤ්ඤය විසින් මේ ප්‍රදේශය යටත් විජිතයක් බවට පත් කරගත්තා. පසුව 1811 දී එය ස්පාඤ්ඤයෙන් නිදහස ප්‍රකාශ කළ අතර පළමු ෆෙඩරල් කොලොම්බියා ජනරජයේ කොටසක් වුණා. පසුව 1830 පූර්ණ ස්වෛරී රටක් විදිහට වෙන්නුණා. වෙනිසියුලාව වර්තමානයේ හඳුන්වන නිල නාමය වෙන්නේ වෙනිසියුලා බොලිවේරියානු ජනරජය නමින්. රටේ අගනුවර සහ විශාලතම නගරය වෙන්නේ කැරකස් නගරය. එය කඳුකරයක පිහිටා ඇති නගරයක් වන අතර සංස්කෘතික සහ ආර්ථික මධ්‍යස්ථානයක් ලෙසද විවිධත්වයෙන් පිරී තියෙනවා. මේ රටේ ජනගහනය මිලියන 28ක් ජීවත් වෙනවා. ඒ වගේම වෙනිසියුලාව ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රටවල් අතර 53 වන ස්ථානයේ රැඳෙනවා. ඒ වගේම ජනගහනයෙන් බහුතරයක් ජීවත් වෙන්නේ රටේ උතුරු ප්‍රදේශයේ. වෙනිසියුලාව බහුවාර්ගික රටක්. රටේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් වෙන්නේ මැස්ටිසෝ. ස්පාඤ්ඤ ජාතිකයන් සහ දේශීය ජනතාව අතර විවාහ මගින් සමාජ මිශ්‍රණයකින් හැදුන ජනවාර්ගික කණ්ඩායමක්. ඔවුන් රටේ ජනගහනයෙන් 51.6ක් පමණ ඉන්න අතර සුදු ජාතිකයන් 43.6ක්, අප්‍රිකානුවන් 3.6ක් ඉන්නවා. රටේ නිල භාෂාව වෙන්නේ ස්පාඤ්ඤ භාෂාව. තවත් පිළිගත් ප්‍රදේශීය භාෂාවන් 26ක් පමණ රට තුළ භාවිතා කරනවා. වෙනිසියුලාවේ ප්‍රධානතම ආගම වෙන්නේ ක්‍රිස්තියානි ආගම වන අතර ජනගහනයෙන් 92.6ක් පමණ අදහනවා. ඒ වගේම 5.5ක් පමණ කිසිම ආගමක් අදහන්නේ නැති පිරිසකුත් ඉන්නවා. 2013 වෙනිසියුලානු ජනාධිපතිවරණය පුළුල් ලෙස මතභේදයකට තුඩු දුන් අතර
එය අද දක්වාම පවතින තවත් ජාතික අර්බුදයක් ඇති කළා. වෙනිසියුලාව නිල වශයෙන් ෆෙඩරල් ජනාධිපති ජනරජයක් වුණත් චාවේස් සහ මදුරෝ පරිපාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑමකට ලක්ව ඒකාධිපති රාජ්‍යයකට මාරු වී තියෙනවා. මාධ්‍ය නිදහස, සිවිල් නිදහස සහ දූෂණ පාලනය පිළිබඳ ජාත්‍යන්තර මිනුම්වල පහළ ස්ථානයක වෙනසුලාව තියෙන්නේ. දැන් අපි වෙනසියුලාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය ගැන හොයලා බලමු. වෙනසියුලාවේ විශාලතම තෙල් සංචිතය ඇති අතර ලෝකයේ 8 වන විශාලතම ස්වභාවික වායු සංචිතය තියෙන්නේත් මේ රටේ. මෙච්චර සම්පත් තිබිලත් අද වන විට වෙනසියුලාව කියන්නේ බංකොලොත් රාජ්‍යයක්. මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න දේශපාලන අර්බුද, රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්ති, ගෝලීය තෙල් මිල පහළ යෑම, ජාත්‍යන්තර සම්බාධක දැඩි ලෙස බලපෑවා. ප්‍රධාන වශයෙන් අපනයන ආදායමෙන් 80%ක් පමණ තෙල් මත යැපීම සහ රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් තෙල් මත තිබීම ගෝලීය තෙල් මිල පහළ යෑම හමුවේ වෙනිසියුලාවේ ආර්ථිකයට දරා ගැනීමට නොහැකි වුණා. වාර්තාගත අධි උද්ධමනය, මූලික භාණ්ඩ හිඟය, විරකියාව, දරිද්‍රතාවය, ඉහළ ළමා මරණ, මන්ද පෝෂණය, පාරිසරික ගැටලු, දරුණු අපරාධ සහ පුළුල් දූෂණය වගේ දැඩි දුෂ්කරතාවලට වෙනිසියුලාවේ ජනතාව මුහුණ දෙමින් ඉන්නවා. බොහෝ වෙනිසියුලානු ජාතිකයන් මසකට ඩොලර් කිහිපයකින් පමණ ජීවත් වෙන අතර සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන පද්ධති සම්පූර්ණයෙන්ම අබලන් වී ඇති අතර විදුලිය සහ ඉන්ධන හිගයක් පවතිනවා. මේ හේතු නිසා බොහෝ පිරිසක් රට හැර ගොස් තියෙනවා. වාර්තාවලට අනුව ප්‍රමාණය මිලියන 7-8 අතර පිරිසක්. රටේ සංචාරක ව්‍යාපාරයත් හොඳ මට්ටමක නම් නැහැ. දේශපාලන අස්ථාවරත්වය, ආර්ථික අභියෝග සහ ආරක්ෂක ගැටලු හේතුවෙන් බොහෝ රටවල් වෙනිසියුලාවට ගමන් කිරීමෙන් වළකින ලෙස උපදෙස් දෙනවා. වෙනිසියුලාවේ දළදේශීය නිෂ්පාදිතය 2014 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 482ක් පමණ වුණ අතර 2024 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 108ක් දක්වා පහත වැටිලා තියෙනවා. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 4000ක් පමණ වෙනවා. මූල්‍ය අර්බුද හේතුවෙන් බොහෝ අය ඇමරිකානු ඩොලර් දේශීයව භාවිතා කරනවා. විශේෂයෙන් ව්‍යාපාරික ගනුදෙනු සඳහා. ඒ නිසා රටේ නිල මුදල් ඒකකය බොලිවර් වුණත් USD ප්‍රචලිත වශයෙන් භාවිතා වෙනවා. වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ නොදන්න රටවල් ගැන දැනගන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. සුබ දවසක්.